කියන්නෙම නැතුව හොරෙන්ම ගිය ඩේ අවුට් එක තමයි මේ. ඔන්න එයාලා දන්නේ නැහැ මං අද එනවයි කියලා. ඒකනේ මං කිව්වේ එනවා කියලා. මම කිව්වා. හරියට හරි අපි කිව්වේ ඕක වෙනවා කියලා. ඔයනේ චතු මට හවස කෝල් කරලා හොඳටම බයින්නල හිටියේ මම අද ආවේ නැතොත්. වෙලාවට මං කොහොම හරි ගියේ. මේ ඇවිල්ලා මේ මට හිතුණා නිකෝඩ. සර්ප්‍රයිස් එකක් දෙන්න තන්නේ අපි. හලෝ එන්න නෙමෙයි. 8:40ට ලෑස්ති වුණා. ඉතින් මේ ඉන්නේ මගේ ජීවිතේ මට ඉන්න හොඳම යාළුවෝ ටික. මට පොඩි කාලේ ඉඳන්ම හැමදේටම හිටපු කට්ටිය. ඇත්තටම මෙතන අපේ කට්ටිය හැමෝම කවදාවත් අපේ කට්ටිය කාටවත් ඉරිසියා කරන්නේ නැතුව හැම කෙනෙක්ම ගොඩ යනකම් බලන් ඉන්නේ යාළුවෝ ටික. ඉතින් මං හිතනවා මගේ පිනකට තමයි මේ යාළුවෝ ටික හම්බ වුනේ. ඒ වගේම එදා ඉඳන් මේ යාළුකම අදටත් කවදාවත් වෙනසක් නැතුව තියෙනවා. ඉතින් මම ඇත්තටම මේකට යන්න නෙමෙයි හිටියේ. මොකද මට එදා දවසේ යන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. හැබැයි මට හදිසියෙ යන්න පුළුවන් වෙලා උදේ පාන්දර තීරණය කරා යනවායි කියලා. මොකද මේක සචින්තගේ බර්ත්ඩේ පාර්ටි එක්ක තමයි අපි තීරණය කරේ මේ වගේ ඩේ අවුට් එකක් යන්න. my god ඉවරයි. මම එතන කියලා ගෙනාවේ මං කෝ මේක කෑල්ලක් කැල්ලා තියන්නේ මේ සජින්තගේ ඩෙන්ටි එක දෙන්නේ. බෑ මං කිව්වා මෙතන කැල්ලා තියන්නේ අපි එන කැඩෙනකන් ගහන්නද කියලා. බෑ ඉතින් දන්නවද අපි කරපු දේ සචින්තට ඩෝනට් එකක් තමයි මුලින්ම ගෙනල්ලා බර්ත්ඩේ එකට කැපුවේ. මේ චුට්ටක් අවුල් යවන්නයි කියලා කරේ එහෙම. මොකද මේ අපි හවස යාට වෙනම කේක් එකක් ලෑස්තිත් කරලා තිබුණේ. ඊට පස්සේ මෙයා මේ විදිහ ඩෝනට් එක කැවුවා. හැබැයි ඒ ඩෝනට් එක කේක් එකට වඩා රසයි. මේ ඉන්නේ ඉතින් අපේ චතුගේ බබා. චතු යමිලයි අම්මයි තාත්තයි වුණාට මෙයා හරි ලකි. මොකද අපි ඔක්කොම එයාගේ අම්මලා තාත්තලා. ඉතින් එයාට අම්මලා තාත්තලා ගොඩක් ඉන්න බබෙක්. ඉතින් මම මෙතන මේකප් දාලා ඉන්න එක ගැන එච්චර හිතන්න එපා. මොකද මං ඩේ අවුට් එක ඉවරලා එහෙම මම යන්න ඕනේ කොළඹ කොන්සර්ට් එකකට ඉන්විටේෂන් ඇහිලා තියෙනවා. ඒකට යන්න මං එහෙම ඊට පස්සේ හොටෙල් එකේදීම මේකප් එකක් දාගත්තා. ඊට පස්සේ තමයි අපි බෝට් රයිඩ් එක ගියේ. ඊට පස්සේ අපි මේ හොටෙල් එකෙන් එහෙමම ආයේ කොකෝ හොටෙල් එකට ගියා. ඒකෙත් තමයි අපි සචින්තර තව කේක් එකක් කැපුවේ. සචින්ත ගිහිල්ලා එතන බීච් එකේ ක්‍රිකට් මැච් එකක් එහෙම ගහලා එනකොට අපි මෙහි කේක් එක ඉතින් කපන්න ලෑස්ති කරා. අම්මෝ අපි ඩෝනට් කැවි පොඩ හිතර ඉඳන්න එන්න මෙතන එන්න අම්මෝ ඉතින් අපි කට්ටියත් එක්ක කයිය ගහලා ඉවරලා ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න සචින්තගේ හරම් බර්ත්ඩේ කේක් එක කොහෙද කැපුවේ කියලා. ඉතින් සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ තමයි සචින්තගේ බර්ත්ඩේ ඔෆිෂියල් කේක් එක කැපුවේ. ඉතින් මේ විදිහට තමයි සචින්ත සර්ප්‍රයිස් කීප් එකටම මූණ දුන්නේ. ඉතින් මේ ඉන්නේ මගේ ජීවිතේ මට හම්බෙච්ච ඉතින් හොඳම යාළුවෝ ටික. වරතුංග කාලෙකින් තමයි ඩේ අවුට් එක නිසා යාළුවා මුණ ගැහුනේ. ඉතින් තවත් ලස්සන vlog එකකින් එහෙනම් ඉස්සරහට එන්නම්. bye bye